ඉදුණු පේර සිබිල් වෙත්ත සිංහ. පොයින ආච්චිගේ වත්තේ තිබුණා පේර ගහ. පේර ඉදිලා සුවඳයි. කුරුල්ලෝ පිරිලා මිහිරි නාද කරමින් පේර කෑවා. පේර කන්න ආසා කරන ළමයි කීප දෙනෙක් බලා සිටියා. පොඩිනා ආච්චි ළමයින්ට ආදරේ නෑ. වැට පැනලා එන්න එපා මගේ වත්තට. පේර කන්න කියමින් ආච්චි ළමයින්ට රවරවා දොරකඩ බංකුව උඩ වාඩි වෙලා බලා සිටියා. කුරුල්ලෝ සතුටින් පේර කන හැටි පොඩිනා ආච්චි බලා සිටියා. කුරුළු හඬ මිහිරි, හිත සැනසෙනවා. කුරුල්ලන්ගේ සතුට දැකලා පොඩිනා ආච්චිගේ හිත ටික ටික වෙනස් වෙන්න ගත්තා. ළමයිනුත් කුරුල්ලන් වගේම සිඟිත්තෝ නේද? පොඩිනා ආච්චිට සිතුණා. ළමයින්ටත් කුරුල්ලන් වගේම සතුටු වෙන්න අයිතියක් තියෙනවා. ළමයින්ටත් පේර රසය කුරුල්ලන්ට වගේම ඕනේ නේද? ආච්චිට සිතුණා. නපුරු සිත නැති වුණා. ළමයි කෙරෙහි ආදරය ආච්චිගේ හිතේ ඇති වුණා. මේ වෙලාවේ ගමේ සීනියා ළමයා පාරේ ගියා. ආච්චි ගෙට දුවලා මල්ලක් ගෙනාවා. සීනියා ළමයාට කතා කළා. අනේ දරුවෝ, පේර ගහට නැගලා මේ මල්ල පුරවලා ඉදුණු පේර කඩාගෙන ගහෙන් පල්ලෙහාට බහින්න. සීනියා ළමයා මල්ල පුරවලා ඉදුණු පේර කඩාගත්තා. ගහෙන් පහළට බැස්සා. ආච්චි සීනියාට පේර ගෙඩි ටිකක් දුන්නා. සීනියා යන්න ගියා. ළමයි සිතුවා ආච්චි පේර විකුණන්න සූදානම් වෙනවයි කියලා. අපිත් කුරුල්ලෝ නම් අපිටත් පේර කන්න තිබුණා නේද? ළමයි එකිනෙකාට කියාගත්තා. දැන් ඉතින් මොනවා කරන්නද? ඔය පේර ගහ අපේ වත්තේ තිබුණා නම් අපිටත් පේර කන්න තිබුණා. ළමයි සිතුවා. මේ වෙලාවේ පොඩිනා ආච්චි පේර මල්ලත් අරන් ගෙයින් එළියට බැස්සා. වත්තේ කඩුල්ල පැන්නා. කඩේ පැත්තට දැන් යාවි. ළමයි සිතුවා. නෑ කඩේ පැත්තට නෙවෙයි. ආච්චි ගියේ පොඩිනා ආච්චි ආවේ ළමයි ඉන්න තැනට. පුදුමක මහත. පොඩිනා ආච්චි ළමයි එක්ක සිනාසෙමිනුයි ආවේ. ළමයිනුත් ආච්චිත් එක්ක සිනාසෙමින් පේර මල්ලත් අතේ තියාගෙන පොඩිනා ආච්චි ළමයි ළඟ වාඩි වුණා. එන්න පුතේ, අපි එකට එකතු වෙලා ඉදුණු පේර කන්න, ආච්චි කිව්වා. ළමයි සමග ආච්චි ඉදුණු පේර කෑවේ බොහොම සතුටින්. ආච්චිගේ නපුරු සිත නැති වෙලා ගිහින් ළමයි කෙරෙහි ආච්චිගේ හිතේ ඇති වුණේ කවදාවත් නොතිබුණු ආදරයක්. එක එක පාටින්, එක එක සුවඳින් පළතුරු ගස්වල පළ ගන්නේ. කුරුල්ලන්ට සහ පොඩිත්තන්ට මිස කාටද ඒවා වෙන දෙන්නේ? අපි කාටද ඒවා වෙන දෙන්නේ? පින්ටින් හඬ දෙන ලේනුන්ටයි කිචිපිචි ගානා කුරුල්ලන්ටයි අපේ සිත් සනසන මේ පොඩි උන්ටයි සැමදා ආදරේ වෙමු සතොසින්. සැමදා ආදරේ වෙමු සතොසින්.